මචං ඉතින් පාටි බොක්ස් එකක් ඔයා ගෙදර පාවිච්චි කරනවා නම් ඔයාට තියෙනවා මේක පාවිච්චි කරන්නේ කොහොමද? මේක පාවිච්චි කරලා කැඩුනොත් මොකද කරන්නේ? මේක කොහොමද අපි ලස්සනට ගොඩ කාලයක් පාවිච්චි කරගන්න ක්‍රමය මොකක්ද? ඔයාගේ අදහස් වල ඉන්නවා නම් අද වීඩියෝ එක ඔයාට. හරි වැඩි කතාවක් බහක් නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. හරි. මේ තියෙන්නේ party box එකක්. අබාන්ස් ලාගේ party box එකක්. හරිද? ඉතින් මේකේ SMPS එක සවුත් වෙලා තිබ්බේ. SMPS එක පිච්චිලා තිබ්බේ. මම රිපෙයාර් එක කරලා තියෙන්නේ. මම රිපෙයාර් එක කරේ මොඩියුල් එකක් තියලා. ඔයාලට පේනවා මොඩියුල් එකක් තියලා තියෙන්නේ. මේක වයර් 4ක් එන මේ මොඩියුල් එක ගොඩක් අය මේක දන්නේ නැහැ වයර් කරගන්න. මේක වයර් කරගන්න විදිය මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද වයර් කරගන්නේ කියලා. ඉතින් මේකට FET එක ගිහිල්ලා තිබ්බේ. FET එක ගියා කියන්නේ පොඩි IC එකක් යනවා පින් 8 පින් 6 පින් 6 IC එකක් තියෙනවා පොඩි. ඔයාලට ඒක මම මේක විතර ගලවලා අයින් කරලා දැන් ඔයාලට බෑනේ SMD IC එකක්. ඒ IC හොයාගන්න නැහැ. ඒ IC එක පුපුරලා ගිහිල්ලා තිබ්බේ. එතකොට අපිට ඒක ස්විචින් IC එක. මේකේ වෝල්ටේජ් නිර්මාණය කරන්න ඇම්ප් එක මේ පවර් සප්ලයි එක ස්විච් කරන ස්විචින් IC එක පිච්චිලා තිබ්බින්න තමයි මම මොඩියුල් එකක් මේකට ගැහුවේ. නැත්නම් FET එක දැම්මම හරි. FET එක විතරක් ගිහිල්ලා තියෙනවනම්. ඉතින් FET එක විතරක් දාලා බෑ. මේකට අනිවාර්යයෙන්ම අර IC එකක් දාන්න ඕනේ. ඒ IC එක මට හොයාගන්න තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් ඔය IC එන්නේ නැහැ එහෙම හොයාගන්න. ඉතින් ඒ වෙනුවට මම මොඩියුල් එකක් ඒක නිසා ගැහුවා. මොඩියුල් එකක් ගහපේකේ වරදක් නැහැ. මොඩියුල් එකක් ගැහුවත් අවුට් කරන වෝල්ටේජ් එක හරියට අවුට් කරනවා. හැබැයි මොඩියුල් එක හරියට සෙට් කරගන්න ඕනේ. රයිට්. ඉතින් ඔයා පාටි බොක්ස් එකක් පාවිච්චි කරනවා නම් මේ වගේ මතක් කරන්න ඕන මේවා පරිස්සමින් පාවිච්චි කරන්න. හේතුව ඕනාවට එපාවට එක එක්කෙනාට සින්දු කියන්න පාටි දාන්න ආතල් ගන්න දෙන්න එපා. මේ පාටි බොක්ස් එකක් ගත්තා නම් මේක රුපියල් 80000ක් 90000ක් වෙනවද? මම හිතන්නේ මේක අබාන්ස් එකකින් එයා අරන් තින්නේ 89000කට හරි 83000කට හරි ඔහම ගානකට. අඩුවටත් තියෙනවා. දැන් වල මම දන්නේ නැහැ මේක ගත්ත මිල ඒක කිව්වා. ඉතින් මේවා ලොකු මුදලක් ඔයගොල්ලෝ වියදම් කරලා අරන් ලස්සනට පාවිච්චි කරන්න. මොකද ඒක එක්කෙනාට දෙන්න එපා. මේක පාවිච්චි කරන්න. ඉතින් මේකේ ලෙඩේ වෙලා තිබ්බේ ඒගොල්ලෝ නිතරම කරන්ට් එකට ගාගෙන සින්දු අහන හින්දා තමයි පවර් සප්ලයි එක ගිහිල්ලා තියෙන්නේ. බැටරි යූස් කරන්නෙම නැති තනල්ලු. මේකේ ස්විච් එක දෙපැත්තට තියෙනවා. මේක ඕෆ් එක. මේක මේන් කරන්ට් එකෙන් වැඩ කරන එක. මේ පැත්තට ගහපුවම බැටරියෙන් වැඩ කරන්නේ. බැටරිය ඔන් වෙලා ඩිස්ප්ලේ එක වැඩ කරනවා. ඔය charge වෙලා නැති හින්දා එහෙම වෙන්නේ. ඉතින් පවර් සප්ලයි එක ගියාට පස්සේ මේ බැටරි charge වෙලා charge එක බැස්සට පස්සේ ඒගොල්ලෝ දැනගෙන තියෙනවා මේක පිච්චිලා කියලා. ඉතින් ඒක හින්දා අපි ගාවට අරන් ආව රිපෙයාර් එක කරගන්න. ඉතින් මේක රිපෙයාර් කරපු විදිහ වලට දැන් දාලා අදහසක් ඉන්නේ නැතිනේ. පාටි බොක්ස් එකක් පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම නිතරම කරන්ට් එක ගහලා තියන්න යන්න එපා. ඒකට ඒකේ තියෙන සර්කිට් එක නිතරම charge වෙන හින්දා මේ SMS පවර් සප්ලයි එක යන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ පාටි බොක්ස් ගන්න කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් දෙපාරක් හිතලා ගන්න. මොකද මේවා ගොඩක් පාටි බොක්ස් රිපෙයාර් කරන්න අමාරුයි. බැරි නැහැ රිපෙයාර් කරන්න හරියට දැනගන්න ඕනේ මේ වගේ IC සවුන්ඩ් IC එහෙම මේක දැන් මෙතනනේ තියෙන්නේ. මේ හරිය තමයි මේකේ ඇම්ප් එක තියෙන්නේ. මේ උඩ. ඉතින් මේ ඇම්ප් එකේ IC ගියොත් එහෙම අර ගොඩක් ටෙක්නීෂියන්ලා දැන් ඉන්න කට්ටිය දන්නේ නැහැ මේ IC හොට්ටය ගන්න අබාධ කරලා තියන්න ඕන පාවිච්චි කරලා. ඉතින් හොට්ටය ගන්න ඒවා පාවිච්චි කරන්නේ නැති කට්ටිය ඉන්න සාමාන්‍යයෙන් බහුලව ගොඩක් අය මේවා රිපෙයාර් කරන කට්ටිය මම දැකලා ඉන්නවා. මේ වගේ සවුන්ඩ් IC ගහලා ලස්සනට රිපෙයාර් එක කරලා දෙනවා. අපිත් එහෙම තමයි. හරි අපිත් ඒ වැඩේ ඒ විදිහටම කරනවා. රයිට්. ඉතින් මේ මොඩියුල් එක මේකේ වයර් කරගන්න විදිහ කියලා දෙන්නම් මම ටක් ගාලා කෙටියෙන්. මේකේ වයර් 4ක් තියෙනවා. රතු පාට එකයි, කළු පාට එකයි, නිල් පාට එකයි, කහ පාට එකයි. ඉතින් මේකෙදී ඔයාලට මම පේනවා මේක ටෙක්නීෂියන් කෙනෙක්ට මම කියන්නේ රතු පාට එක දෙන්න ඕන කැප් එකේ නෙමෙයි FET එකේ මැද පින් එකට. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකේ පින් එකට තමයි දෙන්න ඕන. චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ පින් එකට තමයි මේ රතු පාට පින් එක දෙන්න ඕන. ඊට පස්සේ කළු පාට වයර් එක ග්‍රවුන්ඩ් කරන්න ඕන. පවර් සප්ලයි එකට ග්‍රවුන්ඩ් එකට දෙන්න ඕන. ඒ කියන්නේ මේ කැප් එකේ රින පින් එකට දෙන්න ඕන. මේක දෙන්න ඕනේ FET එකේ මැද පින් එකට. එහෙම නැත්නම් මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට මේ ධන කැප් එකකින් ඇවිල්ලා චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකට සෙට් වෙන පින් එක තමයි දෙන්න ඕනේ. කැප් එකේ ධන පින් එකට නෙමෙයි. කැප් එකේ ධන පින් එක යනවා මේ ට්‍රාන්ස්ෆෝමර් එක පින් එකට. අනිත් පින් එකට තමයි ඔයා මේ රතු පාට වයර් එක දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා ෆීඩ්බැක් වයර්ස් දෙක. ඒ දෙක මේකට හයි වෙලා තියෙන්නේ. මේ මොඩියුල් එකට හයි වෙලා තමයි තියෙන්නේ මේ වයර් දෙක. මම මෙතනින් මේ බයිපාස් එකක් කරලා මේ
ඔට්ටෝ කප්ලර් එකට දීලා තියෙන්නේ. ඉතින් ඔට්ටෝ කප්ලර් එකට දෙන්නේ මේකේ තියෙන ඔට්ටෝ කප්ලර් එකේ සහ මේකේ තියෙන ඔට්ටෝ කප්ලර් එක ගලවන්න ඕනේ. මේකේ තියෙන ඔට්ටෝ කප්ලර් එක කියන්නේ පවර් සප්ලයි එකේ තියෙන ඔට්ටෝ කප්ලර් එක ගලවලා අයින් කරනවා. රයිට්. ඊට පස්සේ මේකේ තියෙන ඔට්ටෝ කප්ලර් එකේ ඩොට් එකක් තියෙන පැත්ත තියෙනවනේ. ඒ පැත්තේ පින් දෙක ගලව ගන්නවා. ඩොට් එකක් තියෙන පැත්තේ. ඒ කියන්නේ පළවෙනි පින් එකයි හතරවෙනි පින් එකයි ගලව ගන්නවා. නෑ පළවෙනි පින් එකයි ඒ ඩොට් එක තියෙන එහා පැත්තේ පින් එකයි ගලව ගන්නවා. මෙන්න මේ විදිහට. මේ ඩොට් එක තියෙන පැත්තේ පළවෙනි පින් එකයි. එහා පැත්තේ අනිත් පින් දෙකයි ඒ දෙක ගලව ගන්නවා. ඊට පස්සේ ඒක මේ පවර් සප්ලයි එකේ ඩොට් එක තියෙන පින් එකට ඩොට් එක තියෙන පින් එක මේ පැත්තෙන් මම හයි කරලා තියෙන්නේ මේ විදිහට. ඔයාලට පේනවා. මේ එතනට හයි කරලා තියෙන්නේ. මෙතනට හයි කරලා තියෙනවා. ඩොට් එක තියෙන පින් එකට මේකේ ඩොට් එක තියෙන පින් එක හයි කරනවා අර ගලෝප එකේ. මේකේ අනිත් පින් එක අනිත් පින් එකට හයි කරනවා. ඒ විදිහට හයි කරගත්තම මේකේ ආයි මේ ඇඩ්ජස්ටබල් එකකින් ඇඩ්ජස්ට් කරන්න දෙයක් නැහැ. ඔටෝ ෆීඩ්බැක් එකකින් ඇඩ්ජස්ට් කරගන්නවා. මෙයාට ඕන වෝල්ටේජ් එක මෙච්චරයි කියලා. පවර් සප්ලයි ඔරිජිනල් විදිහට පවර් මොඩියුල් එකක් තියාගන්නේ එහෙම. එතකොට මේවා ගොඩක් පාවිච්චි කරන කට්ටිය හරි තැන් වලට දීලා රිපෙයාර් කරගන්න. ගොඩක් අය මේවට චාර්ජර් කඩලා දාලා හදලා දෙනවා. ඔය වගේ කාර්ය කරනවා. ඒ වගේ තැන් වලට දෙන්න එපා. ගොඩක් මම දැකලා තියෙනවා TikTok එකේ එහෙම ගහලා බලන්න හොඳට රිපෙයාර් කරන කට්ටිය ඉන්නවා. ඉතින් අද ඕක තමයි කියලා දෙන්න ඕන වෙලා තිබ්බේ මට. මේවා පාවිච්චි කරනකොට පරිස්සමෙන් පාවිච්චි කරන්න. ඇත්තටම මේවා කැඩුනම හදන්න අමාරුයි. මේ පවර් SMPS පවර් සප්ලයි එක ගියා වගේ නේ මෙව උඩ ගියොත් එහෙම තමයි කියලා වෙන්නේ. ඊට පස්සේ ඉතින් වැඩේ අමාරු කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මේවා දෙන්න එපා. එක එක්කෙනාට දෙන්න එපා. ගෙදර පාවිච්චි කරන්න මයික් එකක් ගහලා සින්දු කියනකොට උනත් ඉස්සරහින් මයික් එක ලං කරන්න එපා. එතකොට ඒකේ එන හම් එකට මේකේ ඇම්ප් එකට දරා ගන්න බැරි වෙනවා. ඒක අර හම් ගාලා දෙදරනවා වගේ වෙනවනේ. එතකොට මේකට දරා ගන්න බෑ. ඇම්ප් එකට දරා ගන්න බෑ. ඊට පස්සේ ටියුටර්ස් වලට දරා ගන්න බෑ. ටියුටර්ස් පිච්චෙන්න ඉඩ තියෙනවා. ලොකු මුදලක් වැය කරලා පාටි බොක්ස් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් පරිස්සමෙන් පාවිච්චි කරන්න. charge කරන එකට එහෙම ඕනවට වඩා charger එකට ගහලා තියන්න. රෑලි වෙනකම් ගහලා තියන්න. එහෙම නෙවෙයි charger එකට ගහලාම පාවිච්චි කරන්න එපා. ඒක බැටරිය සවුත් වෙනවා. පාටි බොක්ස් එකත් සවුත් වෙන්න බලනවා. පාටි බොක්ස් එකේ පවර් සප්ලයි එක සවුත් වෙන්න බලනවා. ඉතින් අද ඕක තමයි කියන්න තිබ්බේ නේද? වීඩියෝ එකට වටනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම ඊට පස්සේ සෙලින් වීඩියෝ විතරක් නෙමෙයි මේ වගේ පොඩි පොඩි වීඩියෝ ගැලිස් තියෙනවා අපි. ඔයාලා අදහස කමෙන්ට් එකක් දාන්න. මේකේ නොකියුණ දෙකක් පාටි බොක්ස් පාවිච්චි කරලා ඔයා අපහසුතාවයකට ලක් වෙලා මොකක් හරි මම මේ වීඩියෝ එක කියුවේ නැති දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් මගේ අතපසු දෙයක් හරි මොකක් හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මට බැලනවත් කමක් නැහැ. මොකක් හරි මගේ අතින් වැරදි දෙයක් කියවලා නම් බැලනවත් කමක් නැහැ. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක උන අනිත් කට්ටියටත් ඒක බලා ගන්න පුළුවන්. මටත් ඉගෙන ගන්න පුළුවන්. රයිට් එහෙනම් අදට ගිහිල්ලා නම් කේටොනික්ස් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. හැමෝටම ජය වේවා.